කමියුනිටි ලැන්ග්වේජ් රීජනල් ස්ටඩීස් ප්‍රොෆෙෂනල් ලියර් වලට දෙන ලකුණු ඉස්සරහට අඩු වෙනවා කියලා කිව්වොත් පිළිගන්නවද? ඔස්ට්‍රේලියානු නැෂනල් යුනිවර්සිටි එකේ රිසර්ච් පේපර් එකක් රිලීස් කරලා තියෙනවා මාර්ච් 2026. ඒකේ කියනවා කමියුනිටි ලැන්ග්වේජ් රීජනල් ස්ටඩීස් ප්‍රොෆෙෂනල් ලියර් වලට දෙන ලකුණු ප්‍රැක්ටිකල් අප්‍රෝච් එකක් නෙමෙයි කියලා ඉවර වෙනවා. ඒගොල්ලෝ කියනවා ඇප්ලිකන්ට් කෙනෙක්ගේ ඉන්කම් එක ඊට අමතරව සක්සස්ෆුල්නස් එක මත young age PhD holder කෙනෙක් නම් ඉන්කම් ඇන්ඩ් සේවිංග්ස් හොඳයි නම් මේ වගේ දේවල් තමයි කන්සිඩර් කරන එක හොඳයි කියලා ඉවරලා කියන්නේ ඉස්සරහට ඔයගොල්ලෝ PR එක ඇප්ලයි කරනවා. මේක තාම රිසර්ච් පේපර් එකක් විතරයි ඩිපාර්ට්මන්ට් ඔෆ් හෝම් අෆෙයාර්ස් එකකින්වත් ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකකින්වත් තාම නිල වශයෙන් අනුමත කරපු එකක්. හැබැයි ඔයගොල්ලෝ 189 190 491 වීසා ඇප්ලයි කරන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා නම් පොයින්ට් ටෙස්ට් එකේ වෙනස්කමක් වෙනවා නම් ඒ ගැන අවධානයෙන් ඉන්න එක හොඳයි. ඉතින් මේ වගේ අලුත් මයිග්‍රේෂන් නිවුස් දැනගන්න ඕන අපි ෆලෝ කරලා තියාගන්න. අලුත් නිවුස් එකක් අරගෙන ඉවරලා ඉක්මනට මෙන්න.